ටොගල් on off කරලා බලමු කොයි වගේ ඉෆෙක්ට් එකද වැටලා තියෙන්නේ කියලා. ඩ්‍රීම් ඉෆෙක්ට් එක දාගන්න හරිම සුළු විදියක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ඩුප්ලිකේට් කරගන්න ඕනේ. මේක තමයි මම ඩ්‍රීම් ඉෆෙක්ට් එක try කරන යන වීඩියෝ එක. alt හරි option එක බාගෙන මේක උඩට අදින්න තියෙන්නේ. එතකොට ඩුප්ලිකේට් වෙනවා. ඊට පස්සේ ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා ලුමා කී කියන ඉෆෙක්ට් එක ඇදලා දැම්මා. පළවෙනි එක. ඊට පස්සේ Gaussian blur දාගන්න ඕනේ. ඒ වගේ කරන් තියෙන්නේ අපි පල්ලේ තියෙන layer එක අයින් කරගන්න ඕනේ. මෙන්න ඔයගේ මේ eyeball එක toggle track output එක toggle එක off කරගන්න ඕනේ. ඒතර මේක විතරක් පේන්නේ. මේක කියන්නේ උඩ තියෙන එක විතරක් පේන්නේ. මේ ලුමා කී එක දැම්මම තමයි මේ කළු පාට වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි අපි adjust කරගන්න ඕනේ. ඊළඟ threshold කියන එකෙන් අපි පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. ඒතකොට මේ කළු පාට කෑලි අඩු වෙලා සුදු පාට කෑලි වැඩි වෙන තරමට. තේරෙනවනේ. ඊට පස්සේ යන්න ඕනේ අපි Gaussian blur ගිහිල්ලා 200 දෙන්න ඕනේ. ඊට පස්සේ වෙනාදී මේක තනිකර blur වෙලා ගියා. ඊළඟට කරන්න අපි මෝඩ් එක දෙන්න ඕනේ ස්ක්‍රීන් වලට. කිසිම වෙනසක් වුණේ නැහැ. මොකද ඒක පල්ලට බහින්න ඕන නිසා පල්ලට බහින එක අපි අයින් කරලා තියෙන්නේ. මේ කළු පාට දැන් මේකට තමයි වැටිලා තියෙන්නේ. ඊට පස්සේ මේක ටොගල් එක ආයෙ දා ගන්න ඕනේ. ඒතර වෙනාදී ඩ්‍රීම් ඉෆෙක්ට් එක වැටලා තියෙනවා. මේක පොඩ්ඩක් වැඩි තත්ත්වයක් තියෙනවා. අපි threshold එකෙන් මේක adjust කරගන්න පුළුවන්. threshold එක ආයෙ වැඩි කරගන්න ඕනේ. Gaussian blur 100 විතර දැම්මම නම් ගානට එනවා. ඊට පස්සේ මෙතන ආයෙ අපි මේක දාලා duplicate කරලා තියෙන එක toggle on off කරලා බලමු කොයි වගේ ඉෆෙක්ට් එකද වැටලා තියෙන්නේ කියලා. ඔහොම තමයි ඩ්‍රීම් ඉෆෙක්ට් එක දාගන්නේ Premiere Pro වල. ඔයාම ඔක දැන් ඉක්මනට ගත්තා නම් අපි subscribe එක දාලා support එකක් දෙන්න. ජය වේවා.